මේ වෙනකොට අපේ රටේ ඩෙන්ගු අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩි කියන එක අපි ගිය සතියේ ඩෙන්ගු මර්ධන කමිටුව රැස් වුණ වෙලාවේ අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දැනුම් දුන්නා. මේ පාර තියෙන විශේෂත්වය තමයි ඒ දත්ත අනුව සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඉදිරිපත් කරපු දත්ත අනුව අවදානම් වැඩි ප්‍රදේශ හැටියට වැඩි තැන් හැටියට සොයාගෙන තියෙන්නේ පාසල් ඒ වගේම ආයතන රජයේ ආයතන පුද්ගලික ආයතන සහ අපේ ප්‍රදේශයේ තියෙන වෙන පොදු ස්ථානවල තමයි මේ අවදානම වැඩි කියලා අපිට සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි රජයක් හැටියට තීරණය කරේ ඩෙන්ගු මර්ධන සතියක් නම් කළා. ඒ සතිය තුළ අපි සියලු දෙනාම එකතු වෙලා මේ වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් කළ යුතුයි කියලා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ අවදානමෙන් හානියට පත්වන සංඛ්‍යාව අපේ පුරවැසියන් සංඛ්‍යාව කොහොම හරි අපි අඩු කරගන්න ඕනේ. මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි කරන අතර මේ මොහොතේ මේ වැසි සමයත් එක්ක මේ අවදානම වැඩි වෙන නිසා අපි මේක සියලු දෙනාම එකතු වෙලා අදිෂ්ඨානශීලීව අපි මේ අභියෝගයෙන්ුත් ජය ගන්නවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මැදිහත් විය යුතුයි. මම හිතන්නේ මේක අපිට කරන්න පුළුවන්. අපි මෙතෙක් කාලයක් වුණත් මේ පහුගිය අවුරුදු එකහමාර තුලත් විවිධ අභියෝග වලට මුහුණ දුන්නේ මේ විදියට. අපි සියලු දෙනාම එකතු වෙලා රජයේ නිලධාරීන්, දේශපාලන නායකත්වය, ප්‍රදේශවාසීන්, පුද්ගලික ආයතන මේ සියලු දෙනාම මේ සාමූහිකව මැදිහත් වෙච්ච නිසා තමයි අපිට ගොඩක් මේ කාලය තුල වුණත් මුණ දෙන්න සිද්ධ වෙච්ච අභියෝග වලින් අපිට සාර්ථකව ඒවයින් ජය ගන්න පුළුවන් වුණේ. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ නේද එමතුමාලා මන්ත්‍රීතුමාලාත් අපි ගිය සතියේත් මුණ ගැහුණා. එතකොට අපිට අපේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපය කියන ඒ ලේබල් එක අපි ගලව ගමු. එතනින් අපි අඩු අවදානම් තැනකට කොළඹ දිස්ත්‍රික්කය පත් කරගමු. මහරගම නගරය අපි පත් කරගමු. මම හිතන්නේ සියලු දෙනා එකතු කරගත්තොත් අපිට මේකත් කරගන්න පුළුවන්. මේ වෙනකොට අපේ රටේ ඩෙන්ගු අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩි කියන එක අපි ගිය සතියේ ඩෙන්ගු මර්ධන කමිටුව රැස් වුණ වෙලාවේ අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දැනුම් දුන්නා. මේ පාර තියෙන විශේෂත්වය තමයි ඒ දත්ත අනුව සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඉදිරිපත් කරපු දත්ත අනුව අවදානම් වැඩි ප්‍රදේශ හැටියට වැඩි තැන් හැටියට සොයාගෙන තියෙන්නේ පාසල් ඒ වගේම ආයතන රජයේ ආයතන පුද්ගලික ආයතන සහ අපේ ප්‍රදේශයේ තියෙන වෙන පොදු ස්ථානවල තමයි මේ අවදානම වැඩි කියලා අපිට සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි රජයක් හැටියට තීරණය කරේ ඩෙන්ගු මර්ධන සතියක් නම් කළා. ඒ සතිය තුළ අපි සියලු දෙනාම එකතු වෙලා මේ වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් කළ යුතුයි කියලා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ අවදානමෙන් හානියට පත්වන සංඛ්‍යාව අපේ පුරවැසියන් සංඛ්‍යාව කොහොම හරි අපි අඩු කරගන්න ඕනේ. මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි කරන අතර මේ මොහොතේ මේ වැසි සමයත් එක්ක මේ අවදානම වැඩි වෙන නිසා අපි මේක සියලු දෙනාම එකතු වෙලා අදිෂ්ඨානශීලීව අපි මේ අභියෝගයෙන්ුත් ජය ගන්නවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මැදිහත් විය යුතුයි. මම හිතන්නේ මේක අපිට කරන්න පුළුවන්. අපි මෙතෙක් කාලයක් වුණත් මේ පහුගිය අවුරුදු එකහමාර තුලත් විවිධ අභියෝග වලට මුහුණ දුන්නේ මේ විදියට. අපි සියලු දෙනාම එකතු වෙලා රජයේ නිලධාරීන්, දේශපාලන නායකත්වය, ප්‍රදේශවාසීන්,
පුද්ගලික ආයතන මේ සියලු දෙනා මේ සාමූහිකව මැදිහත් වෙච්ච නිසා තමයි අපිට ගොඩක් මේ කාලය තුල උනත් මුණ දෙන්න සිද්ධ වෙච්ච අභියෝග වලින් අපිට සාර්ථකව ඒවයින් ජය ගන්න පුළුවන් වුණේ. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ නේද එමතුමාලා මන්ත්‍රීතුමාලාත් අපි ගිය සතියේත් මුණ ගැහුණා. එතකොට අපිට අපේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපය කියන ඒ ලේබල් එක අපි ගලව ගමු. එතනින් අපි අඩු අවදානම් තැනකට කොළඹ දිස්ත්‍රික්කය පත් කරගමු. මහරගම නගරය අපි පත් කරගමු. මම හිතන්නේ සියලු දෙනා එකතු කරගත්තොත් අපිට මේකත් කරගන්න පුළුවන්.